හලෙලූයා ස්තුති වේවා ප්‍රශංසා වේවා මහිමය වේවා ගෞරව දෙනවා වහන්සේට ප්‍රශංසා කරනවා වහන්සේගේ නාමයට ගෞරව කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් හැමෝම පිළිගන්නවා පොඩි බයිබල් පදයක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න කියලා හිතුවා ඉතින් මම කතා කරන්න හිතුව බයිබල් පදය තමයි කඩුව ජේසුස් වහන්සේගේ කඩුව අපි බලමු උන්වහන්සේ මොකද අපිට කතා කරේ කඩුව ගැන උන්වහන්සේ කතා කරලා තියෙනවා මතේ පොතේදී ගෝලකමට උමනා කාරණා කියන පරිච්ඡේදය ඇතුළත තමයි උන්වහන්සේ මේ කතා කරන්නේ මතේ පොතේ 10:34 වෙනි පදේ උන්වහන්සේ කියනවා පොළොවේ සමාදානය දෙන්න මම ආවේ නොසිතල්ලා සමාදානය නොව කඩුවක් දෙන්නට ආවෙමි හරි බුදුම දෙක උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ ඒකේ මිනිස්සු බලාපොරොත්තු වෙච්ච දෙයට ආත්මවිශ්වාසයක් කතා කරනවා උන්වහන්සේ. ඒ කියන්නේ උන්වහන්සේ කතා කරලා කියනවා මම ආවේ සමාදානෙ දෙන්න නෙමෙයි. මම ආවේ කඩුවක් දෙන්න. ඒ ඇත්තටම මොකද්ද මේ කඩුව උන්වහන්සේ අපිට දුන්නේ? එතකොට උන්වහන්සේ මොකද්ද අපිට දුන්නේ? ඇත්තටම ඒ සුද්ධාත්මයන් වහන්සේගේ ලැබීමක් උන්වහන්සේ කතා කරනවා අපිට. මම මේ ගැන ඉදිරියට කතා කරනවා නම් එපිස පොතේ 6 වෙනි පරිච්ඡේදයට අපි යන්න ඕනේ. එපිස පොතේ 6 වෙනි පරිච්ඡේදෙදී මෙතන පවුල්තුම කතා කරලා තියෙනවා ක්‍රිස්තියානිකාරයාගේ යුදායුධ. එතකොට ක්‍රිස්තියානිකාරයාගේ යුදායුධ කිහිපයක් මෙතන කතා කරනවා. ඒකෙදි 6:17 වෙනි පදේ බලන්න 6:17 වෙනි පදේ කියනවා දෙවියන් වහන්සේගේ වචනය නැමැති ආත්මයන් වහන්සේගේ කඩුවද ගනිල්ලා. එතකොට මෙතන හරි පැහැදිලි පුදුම දෙයක් කතා කරනවා. ඒ කියන්නේ ආත්මයන් වහන්සේගේ කඩුවද ගන්න. ආත්මයන් වහන්සේට මේ කඩුවක් තියෙනවා. මොකද උන්වහන්සේගේ කඩුව? ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය. දෙවියන් වහන්සේගේ වචනය නැමැති ආත්මයන් වහන්සේගේ කඩුව ගනිල්ලා. කඩුවද ගනිල්ලා. මෙතන කාරණා මේක තනි පදයක තියෙන නමුත් කාරණා දෙකක් කතා කරන්න පුළුවන් මෙතන. එතකොට මෙතන තව ඉහළ පදවලින් කතා කරනවා එබැවින් නුඹලාගේ ඉගටි සැබෑකම නැමැති පටියෙන් බැඳගෙන ධර්මිෂ්ඨකමති නැමැති ලයනස්ම පැලඳගෙන සමාදානයේ සුභාරංචි සූදානම නැමැති වහන් පහයලා සිටපල්ලා. ඒ සියල්ල ඇර ඇදහිල්ල නැමැති පහලිය අරගනින්න. අපිට කියනවා කාරණා කිහිපයක්. ඒකට ඇදහිල්ල නැමැති පණිය ගනින්නලා කියනවා. එයින් නපුරාගේ සීල ගිනිහෙල් නිවන්ට නොබලාට පුළුවන් වන්නේ. ගැලවීම නැමැති ආරක්ෂා තොප්පියද දෙවියන් වහන්සේගේ වචනය නැමැති ආත්මයන් වහන්සේගේ කඩුවද ගනින්නලා. ඒකට මේ පැහැදිලි කරන්නේ දෙවියන් වහන්සේ වචනය කරලා යේසුස් වහන්සේ ඇවිල්ලා අපිට දීලා තියෙන දෙවියන් වහන්සේගේ වචනය. එතනදී අපිට දැන් අපි අන්‍ය ජාතික විදියට අපි දෙවියන් වහන්සේ ගැන කතා කරනවා. අපි යේසුස් වහන්සේ අදහගෙන තියෙනවා. ඒකට අපි මේ බයිබලය අපි අධ්‍යයනය කරනවා. අපි බයිබලෙ නිතර කරනවා. හැබැයි අපිට ඒක ලැබුණ කාගෙන්ද? ඒක ඇත්තටම දීලා තියෙන අපේ යේසුස් වහන්සේ. හේතුව තමයි දැන් අපි පාරණගිවිසුම ඔයගොල්ලෝ පාරණගිවිසුම කියලා තියෙන අය දන්නවා ලෙවි වංශයක් කියලා තියෙනවා. ඒකට ගිවිසුම් පෙට්ටියක් තිබිලා. ඒක දෙවියන් වහන්සේ තෝරාගත් පිරිසකට තෝරාගත් අය පත් කළ තියෙන ඒ කාර්යයන් වලට. ඒකට ඒ අයට අමතරව පිටින් අතගසන්න බෑ. මොකද ඒක පිට පුද්ගලයන්ට ඒවල පංකරකම දරන්න බෑ දෙවියන් තෝරාගත් ඒ පත් කරපු අයට විතරයි. ඒ දේවල් කරන්න පුළුවන්. හැබැයි යේසුස් වහන්සේගෙන් අපිට වඩා ලොකු දේවල් ලැබිලා තියෙනවා. මේ දේව වචනත් අපිට ලැබිලා තියෙනවා යේසුස් වහන්සේගෙන්. අපි අද මේ ලංකාවේ ඉන්න අපි සහ ලෝකේ ඉන්න අනිත් හැමෝම මේක බලන හැමෝම ඕගොල්ලෝ දේව වචන කියවනම් ඒ ලැබුණ එක යේසුස් වහන්සේගෙන්. නැත්නම් අපි ඒ කාලේ ලියන්න ඉඳලා තියෙනවා. එතකොට ඒ කොටසක් තමයි යේසුස් වහන්සේගේ දෙවියන් වහන්සේගේ වචනය කතා කරලා තියෙන්නේ සෙනඟට උගන්වලා තියෙන්නේ. එතකොට ඒව සෙනඟට මේක හැමෝම කරලා නැහැ. ඒකෝ හැමෝටම දෙවියන් වහන්සේ වචනේ කියනත් අයිතියක් තියලා නැහැ. ඒ වචනේ අහන්න පුළුවන්. ඒ වචනේ පිළිගන්න ඕන පිළිපදින්න. නමුත් ඒක උගන්වන්න සහ මේ ගැන අතේ දිහා කියවන්න ඒක ලොකු වරප්‍රසාදයක්. එතකොට අද අපි හැමෝම මේ වරප්‍රසාදي ලැබිලා අපි ඕන කෙනෙක්ට අපි දෙවියන්ස වචනේ උගන්වනවා. ඒතර මේක ලැබුණේ ඇත්තටම ජේසුස් වහන්සේ අපිට දීලා තියෙන්නේ. ජේසුස් වහන්සේ දුන්න කඩුව. එතකොට මේ කඩුව අපිට පේන දෙයක්. අපිට නොපෙනෙන දෙයක්. ඇත්තට මේක ආත්මයන් වහන්සේගෙන් ආත්මයන් වහන්සේ ගැන කතා කරන්නේ සුද්ධාත්මයන් වහන්සේ කතා කරන්නේ සුද්ධාත්මයන් වහන්සේගේ කඩුව කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ වචන නැමැති ආත්මයන් වහන්සේ කඩුවද ගන්න කියලා.
ආත්මයන් වහන්සේ කඩුව මේ. ඒතකොට කොහොමද මේක ආත්මයන් වහන්සේ කඩුව වෙන්නේ? අපි බයිබලයේ කියන මේ බයිබලයේ දැන් print වෙලා තියෙනවා. මේක කිතුණු අපිට සුද්ධ බයිබලයක්. නමුත් මේක ලෝකේ අන්‍ය ජාතීන්ට සාමාන්‍ය පොතක් වෙන්න පුළුවන්. සාමාන්‍ය ඉතිහාස පොතක් වෙන්න පුළුවන්. සාමාන්‍ය මේ අධ්‍යයනය කරන්න පුළුවන් ආගමික පොතක් වෙන්න පුළුවන්. නමුත් මේක ආත්මයන්ස් කඩුව බඩපත් වෙනවා. මේක ආත්මයන්ස් කඩුව කියන්නේ මේක ආත්මික තලයෙන් ක්‍රියා කරන්නේ. අපේ ආත්මික ජීවිතය වර්ධනය කරනවා. බයිබලයේ බලන සාමාන්‍ය මනුස්සයෙක් බලන කට්ටිය බුද්ධියෙන් බලන්නේ. ඒ තමන්ගේ ශක්තිය සමාන ඉගෙනගත්ත තමන්ගේ දැනුම ප්‍රකාරව බුද්ධියේ සීමාව ඇතුළේ තමයි මේක කරන්නේ. ඒකට ඒකට නොයෙක් ප්‍රශ්න නගනවා. නොයෙක් ප්‍රශ්න කරනවා. මොකද ඒ ආත්මයන්සේ කඩුවනේ මෙතන ක්‍රියා කරන්නේ. ඒ කට්ටිය එතන සාමාන්‍ය ග්‍රන්ථයක් නැත්නම් ඒක ඉතිහාස පොතක් විදිහට බලන්න පුළුවන්. හැබැයි ක්‍රිස්තියානි අපිට දේශවංශ දුන්න මේ කඩුව මෙන්න මේ ආත්මයන් වශයෙන් ගන්න ආත්මයන් වහන්සේ තුල ක්‍රියා කරන ඒ බලය ඒ කඩුව ගත්තහම අපිට මේක කියවද්දී අපේ ආත්ම සැකසෙන් පටන් ගන්නවා. ඒ කියන්නේ අපේ අතුලාන්තයේ තියෙන අපේ ආත්මික ජීවිතය අතුලාන්තයේ අපේ පවිත්‍ර වෙනවා. අපි නිදහස් අපි නිර්වෘල් බවට පත් වෙනවා. එතකොට මේක කියවන අපිද අපේ කවුරු අහනවා ඒ අහන කෙනාද අවබෝධ වෙනවා. මේක තමයි උන්වහන්සේගේ ආත්මයන් වහන්සේගේ කඩුව කියලා කිව්වේ. දේව වචන කඩුවටපත් වෙන එතනදී මොකද හරි නිර්වෘල් භාවයක් එනවා. ඉතින් එතකොට මම ඒක ගැන හැඳින්වීමක් කරොත් මේ ආත්මයන් වහන්සේ කඩුව ගැන දේව වචන කොහොමද කඩුවටපත් වෙන්නේ අපිට නිර්වෘල් අවබෝධයක් ගන්න කොහොමද කියලා යේසුස් වහන්සේ කතා කරලා තියෙනවා යොහන් 8:12 උන්වහන්සේ කතා කරලා තියෙනවා යොහන් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ ආලෝකය ගැන උන්වහන්සේ කියලා තියෙනවා එබැවින් යේසුස් වහන්සේ නැවත ඔවුන්ට කතා කරමින් මම ලෝකයේ ආලෝකය මා අනුවෙන්න අන්ධකාරයේ නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේයයි කීසේක. එතකොට උන්වහන්සේ මෙතන කතා කරලා තියෙනවා මේ වචන අපිට මෙතන කතා කරලා තියෙනවා යේසුස් වහන්සේ නැවත ඔවුන්ට කතා කරන මම ලෝකයේ ආලෝකය මා අනුවෙන්න අන්ධකාරයේ නොහැසිර ජීවනයේ ආලෝක ලබන්නේ. එතකොට දැන් මෙන්න මේක සුද්ධානන්සන් අපිට උපුණා වෙන්නේ කඩුව. සුද්ධානන්සේ මොකක්ද ඒ කඩුවේ බලය මොකක්ද කියලා. ඒ කියන්නේ අපි ආලෝකය ගියොත් අපිට මේ පේන ආලෝකය තියෙනවා. මේ ආලෝකය තමයි අපේ මානසික ශරීරයට අපි ඉන්ද්‍රියන් වලට දැනෙන ආලෝකේ බුද්ධියට වැටහෙන ආලෝකයක් තියෙනවා. විශේෂයෙන් කියන්නේ බුද්ධියට වැටහෙන ආලෝකය. එතකොට අපි ආත්මයන් වහන්සේට පෙන්නනවා ආත්මයන් වහන්සේ පෙන්නනවා මෙතන ඒ කඩුව මොකක්ද ඒ ආලෝකය මොකක්ද කියලා. ඒක මම ඔයගලන්ට උත්පත් පොතෙන් පෙන්නනවා. උත්පත්ති පරිච්ඡේදයේ උත්පත් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ. එතකොට දැන් අපිට මේක ගොළු මතක තියාගන්න ලෝකයේ ආලෝකය ගැන යේසුස් වහන්සේ කියලා තියෙනවා මම ලෝකයේ ආලෝකය මාන වෙන අන්ධකාරයේ නොහැසිර ජීවනයේ ආලෝක ලබන්නේ. හැබැයි අපි ලෝකයේ කිව්වහම අපිට මතක් වෙන්නේ මේ පෘථිවිය. මේ පෘථිවියේ තියෙන ආලෝකය. මේ පෘථිවිය අපි දන්න ලෝකයේ ඒක. හැබැයි අපි බලමු සුද්ධානන්සේ මොකද අපිට කියන්නේ. මෙන්න මෙතන තමයි උන්වහන්සේ කඩුව ක්‍රියාවේ දේව වචන මෙතන කඩුව කියන්නේ මේ දේව වචනය තමයි අපේ සම්පූර්ණ විනිවිදභාවයකට අපේ දැක්ම අපේ ආත්මය ලොකු පරාසයකට ගෙනියනවා. ඒත් අපිත් මේක කියවද්දී අපේ ඒ කඩුව අපිත් මුහත් වෙනවා. සහ තව කෙනෙක් ඒ අන්ධකාර රැවටීම් වලින් එළියට ගන්න පුළුවන් වෙනවා. දේව වචන කඩුව පරවතන එක අපවත් අන්ධකාර රැවටලා තිබෙනවා නම් මේ දේව වචනේ ඒ දේව වචන මත ආත්මික කඩුව ආත්මනසේ කඩුව තුළින් ඒ අන්ධකාර කැපෙනවා. අපි ආලෝක නිරවුල් වෙනවා. ඒකම අහන අයත් ඒ ආලෝක නිරවුල් වෙනවා. අපි බලමු දැන් යේසුස් වහන්සේ කිව්වා යෝහන් පොතේ ලෝකයේ ආලෝකය කියන ඒක උන්වහන්සේ මම ලෝකයේ ආලෝකය මානවෙන් අන්ධකාරයෙන් නොහැසිර ජීවනයේ ආලෝකයක් අපි හිතනවා. උන්වහන්සේගේ ආලෝකය දැන් අපිට මේ තියෙන පෘථිවියේ තියෙන ආලෝකය කියලා. මම ඔයගලන්ට දෙයක් පෙන්නන්න. මොකද උන්වහන්සේ කියන ආලෝකය මොකක්ද කියලා. අපිට උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ. එතන නැවීම ගැන තියෙන්නේ. එතන කියන දෙවියන් වහන්සේ එළිය වේවයි කීසේක. එවිට එළිය විය. එළිය යහපත් බව දෙවියන් වහන්සේ දුටුසේක. දෙවියන් වහන්සේ අන්ධකාරයෙන් එළිය වෙන්කොට එළියට දවාල කියාද අන්ධකාරයේ රාත්‍රිය කියාද නම් තබුසේක. සවස විය උදවිය ඒ එක් දවසක්. මෙන්න මේ මැවීම පළවෙනි දවස.
මේ මැවීම පළවෙනි දවස ඉරයි සඳයි ගැන නෙමෙයි කතා කරන්නේ. මෙතන මැවීමේ පළවෙනි දවස උන්වහන්සේගේ වචනේ ආලෝකය. උන්වහන්සේ මේ ලෝකේ මේ විශ්වය ඇතුලේ විශ්වයට මේ ලෝකය කියලා පාවිච්චි කරන්න වෙනවා. උන්වහන්සේ ආලෝක කළා තියෙන්නේ ඉරෙන් සඳෙන් නෙමෙයි. උන්වහන්සේගේ ඒ ප්‍රකාශකින් කළා තියෙන ඒ ප්‍රකාශ තමයි මේ කියන්නේ. දෙවියන් වහන්සේ එළිය වේවායි කීසේක. එළිය වේවායි කියලා උන්වහන්සේ ප්‍රකාශ කරන ඒ ප්‍රකාශ කරන කොටගෙන තමයි එළිය වෙන්න පටන් ගන්න. එවිට එළිය විය. එළිය යහපත් බව දෙවියන් වහන්සේ දුටුසේක. දෙවියන් වහන්සේ අන්ධකාරයෙන් එළිය වෙන්කොට එළියට දවාල කියාද අන්ධකාරයට රාත්‍රිය කියා නම් තබුසේක. එතකොට එළියට උන්වහන්සේ දවාලට කියනවා අන්ධකාරයට රාත්‍රිය කියනවා. ඒක ඊටසේ වෙන් කරාම සවස විය උදේ විය එක දවසක් සම්පූර්ණ වෙනවා. පළවෙනි දවස් සම්පූර්ණ වෙන්නේ ඉරින් සඳෙන් නෙමෙයි. ඒක මම ඔයාලට පෙන්නන්න. උත්පත්ති 1:13 පදේ. මේ 13 පදේ කතා කරන්නේ දෙවියන් වහන්සේ රාත්‍රියෙන් දවාල වෙන් කිරීමට ආහස්තලේ ආලෝකය වෙත්වා ඒවා ලකුණු පිණිසද ශ්‍රිතු පිණිසද දවස් පිණිසද අවුරුදු පිණිසද වෙත්වා පොළොවට එළිය දීමට ඒවා ආහස්තලේ ආලෝකයන් පිණිස වෙත්වායි කීසේක. මේ හතරෙන් දවස ගැන කතා කරන්නේ උන්වහන්සේ. එසේ විය දෙවියන් වහන්සේ මහත් ආලෝක දෙක සෑදූසේක. වඩා මහත් ආලෝක දිවා භාගයේ කෙරෙහි අධිපතිකම් කරන පිණිසය. කුඩා ආලෝකයේ රාත්‍රී භාගයේ කෙරෙහි අධිපතිකම් කරන පිණිසය. උන්වහන්සේ තාරකා සෑදූසේක. පොළොවට එළිය දෙන පිණිසත් දවාල කෙරෙහි රාත්‍රිය කෙරෙහිද අධිපතිකම් කරන පිණිසත් අන්ධකාරයෙන් එළිය වෙන් කරන පිණිසත් දෙවියන් වහන්සේ ඒව අහස් තලයේ තැපුසේක. දෙවියන් වහන්සේ යහපත් බව දුටුසේක. සවස විය උදේ විය ඒ 4 වෙනි දවසේ. ඒකට උන්වහන්සේ දැන් මේ පොළොවට කියලා පාවිච්චි කරන්නේ. පොළොවට ආලෝකය දෙන නිර්මාණය කරන්නේ දේශවංශ කියන ලෝකය ගැන. ඒ කියන්නේ මැවීමේ දවස් සහ මේ පොළොවේ තියෙන දවස් දෙකක්. මෙතන උන්වහන්සේ කතා කරන්නේ 4 වෙනි දවසේ මේ පොළොව මතු උන්වහන්සේ පිහිටනවා ඉර සඳ තාරකා. එතකොට අපි ජේසුස්වහන්සේ කිව්ව මම කෙටියෙන් ඉවර අවසන් කරා. ජේසුස්වහන්සේ කිව්ව ලෝකයේ ආලෝකය ගැන ඔබ හිතන්න. මේ ඉර සඳ නෙමෙයි කතා කරේ උන්වහන්සේ. මේ ඉරේ සඳෙන් අපිට දැනෙන ආලෝකය නෙමෙයි කතා කරේ. උන්වහන්සේ ආලෝකය කිව්වේ මැවිල්ලේ පළවෙනි දවසේ ප්‍රකාශ වෙච්ච ආලෝකය. මොකද අපි දන්නවා ජේසුස්වහන්සේ කියන්නේ වාක්‍යano මාංශවත් වීම. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය මාංශවත් වීම. දෙවියන් වහන්සේගේ වචනේ ක්‍රියා කරේ පළවෙනි දවසේ ක්‍රියා කරලා තියෙනවා. ඒ වචනේ තමයි ආලෝකේ ක්‍රියා කරන්නේ. ඒ ආලෝකය තමයි ජේසුස් වහන්සේ තුලක් තියෙන්නේ. ඒ ආලෝකය තමයි මේ ලෝකේ ආලෝක කරේ. ඒක තමයි උන්වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ එළියේ වයි කීසේක. මෙන්න දෙවියන් වහන්සේ පළවෙනි දවසේ ආලෝකයෙන් ඉරින් සඳෙන් නෙමෙයි. ඉරින් සඳෙන් නෙමෙයි ගේන්නේ. උන්වහන්සේගේ වචනෙන් ආලෝකයෙන්. ඒ වචනේ ආලෝකයෙන් තමයි ජේසුස් වහන්සේ කිව්වේ මම ලෝකේ ආලෝකය කියලා. ඉතින් මම හිතනවා එතකොට මෙන්න මේක තමයි සුද්ධාංශ කඩ අපිට ගොඩක් නිරවුල් භාවයක්. එතකොට අපිට ගොඩක් තේරුමක් දෙන්නේ මේ සුද්ධාංශ කඩ දේව වචන නෙමෙයි කඩුව. ඒක තව කෙනෙක්ටත් මේ කියලා දෙන්න. ඒ උන්වහන්සේ කඩුව. එතකොට මේක බයිබලෙන් නිකන් කියවනම් අපේ සමහරවල්ලාට මේක නිකන් කියවනම් අපේ මනසේ තියෙන අපේ බුද්ධිය අනුව අපි හැම වෙලම දකින්නේ මේ ලෝකයේ විද්‍යාත්මකව භෞතිකව හැම තියෙන්නේ ඉරෙන් ආලෝකයේ ඉන්නේ කියලා. ඒ ආලෝකය මත මේ හැමදේම සිද්ධ වෙන්නේ කියලා. හැබැයි වෙන අපේ සුද්ධාංශ පෙන්නවා මේක මම මුලින් කියවද මේක මට මුලින් මේ මම ඔලුවට අදහසකින් තිබ්බේ මේ ඉරෙන් සඳෙන් යන ආලෝකය මට පළවෙනි දවසේ ලොකු අදහසක් ආවේ නැහැ. හැබැයි සුද්ධාංශයේ මට පෙන්නවා මෙතනදී මෙතන තව දවසක් තියෙනවා. මේ පළවෙනි දවසේ ඉන්නේ ආලෝකය ඉරෙන් සඳෙන් නෙමෙයි. උන්වහන්සේ ප්‍රකාශ වීමකේ මේ ලෝකයට. එතකොට අපි ජීවිතේ පෘථිවිය උන්වහන්සේ සමන පොළොව කියලා. පොළොවට ආලෝකය දෙන්න මාස වෙන අවුරුදු වෙනස් වෙන්න අර කාල ශ්‍රිතු කාල වෙනස් වෙන්න ඉර සඳ තාරකමක් කරලා තියෙනවා. ඒ ආලෝකය වෙනස් ආලෝකය. එතකොට මේ මිනිස්සයා මැවිල්ලට වන්දනමාන කරන එක මෙන්න මේ ආලෝකය. හැබැයි මේ ජේසුස්වහන්සේ කිව්ව ලෝකේ ආලෝකයා කියලා කිව්වේ මේ පොළොව මත තිබෙන ආලෝකයක් නෙවෙයි. මැවිල්ල තිබ්බ ආලෝකයක්. මැවිල්ලේදී මේ මහා පොළොව උදා කරපු
ඒ ආලෝකය ගැන තමයි ජේසුස් වහන්සේ කතා කරලා තියෙන්නේ. දෙවියන් වහන්සේගේ මැවිල්ලේ ප්‍රථම ක්‍රියාව තමයි ඒ ලෝකෙට ආලෝක දාපිරින් ඒ ආලෝකය තමයි ජේසුස් වහන්සේ තුළ තියෙන්නේ. ඒක කොයිම කාලයකට අන්ධකාරයකට පත් වෙන්නේ නැහැ. ඒක නැති වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේගේ තුල තියෙන දෙවියන් වහන්සේ මේ විශ්ව මේ ලෝකය කියන දේ මැවින් පාවිච්චි කරපු දේ. ඉතින් මේක තමයි දේව වචනෙම ආත්මයන්වහන්සේ කඩුව කියන දේත් එක්ක අතර අපිට සුද්ධාංශ ලැබුණාම මේ බයිබලයේ කියවද ගොඩක් ලොකු වැටීමක්. නැත්නම් මේ නිකන් කියවෙ එක්කනනේ මේක ඉතිහාස පොතක් නිකන් ආගමික පොතක් නිකන් එක concept එකක් වෙන්න පුළුවන් මේක මැවිල්ල ගැන මේ ලෝකෙ දිහි වෙච්ච තවත් එක මතයක් වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ පැහැදිලි අතුලාන්තයේ ඒ සත්‍ය කාරණා කතා කරලා තියෙනවා. මේක සුද්ධාංශ පෙන්නනවා. මෙන්න මේක තමයි අපේ ජීවිතේ ක්‍රිස්තියානි ගමන ශක්තිමත් වෙන්න දෙවියන්සුල විශ්වාසය වැඩි වෙන්න ක්‍රියා කරන්න. මොකද දැන් තාක්ෂණයේ දින මනුෂ්‍ය දෙවියන්වන් සමාන හදලා තියෙන ඒ බුද්ධි මට්ටමක් මනුෂ්‍යගේ වැඩි කරගන්න පුළුවන්. නමුත් ආත්මයන්වන්සුල තමයි සියල්ල සඵලවත් වෙන්නේ. සියල්ල ජයග්‍රහණය කරන ආත්මයන්වන්සුල. නමුත් අර බුද්ධිය තුල තාක්ෂණය දියුණු කිරීමේ ග්‍රහලෝක වලට යද්දී එතකොට එහෙනම් මේ ග්‍රහලෝකෙ පිට ගියෝ ජේසුස් වහන්සේ නැද්ද? එතකොට හඳට යනවා. දැන් උදාහරණයක් චන්ද්‍රිකා සැටලයිට් ඒ දේවල් හැමෝම. එතකොට එනේ ඒ තැන් වල ජේසුස් වහන්සේ නැද්ද? එතකොට ඒ ආගමක් නැද්ද මේ මිනිස්සයාට? පළවෙනි ප්‍රශ්නේ කියන්නේ පෘථිවියෙන් එළියට ගියොත් ඒ මිනිස්සු ආගමකින් නිදහස් වෙනවද? ආගමක පිහිටක් එන්නේ නැද්ද? ආගමක සරණක් නැති වෙනවා. ඒ ආගමට පෘථිවියෙන් එළිය ක්‍රියා කරන්න බැයිද? පිහිටක් වෙන්න බැරිද? එතකොට ජේසුස් වහන්සේ කියලා තියෙනවා මම ලෝකයේ ආලෝකය. හැබැයි උන්වහන්සේ කතා කරේ පෘථිවිය කියන මේ පොළොව තලය ගැන විතරක් නෙවෙයි. ඒක තමයි කියන්නේ. මේ පොළොවෙන් පිටට ගියා උන්වහන්සේ ඉන්නවා. උන්වහන්සේ ඉන්නේ මෙන්න මැවිල්ල කියනවා පළවෙනි පදේ දෙවියන් වහන්සේ ආලෝකේ වේවයි කීසේක. ඒ කියන්නේ ප්‍රකාශය අපි දන්න වාක්‍ය අනුමාසයක් තියෙනවා. ඉතින් උන්වහන්සේ වචනේ තමයි ජේසුස් වහන්සේ. එතකොට මේ ලෝකේ සම්පූර්ණ අපි මේ පොළොවෙන් එළියට ගියා අපි ගුවන් යානකද පොළොවෙන් අපි ඉහළට ගියොත් නැති වෙනවා. ගුවන් යානකට අපි එහෙම නැත්තම් රොකට් එකක කන්දරයන් මේ නැතිනම් අපි ආගමක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ආගම පිහිටක් රැකවරණයක් අපිට එන්නේ නැත්ද? එතකොට අපි මොකද්ද වෙන්නේ? අපි සියලු දේවල් නිදහස් වෙනවද? අපිට විනිශ්චය කිරීමක් නැද්ද? නෑ. එතකොට මේ ජේසුස් වහන්සේ කියලා දෙන්නේ හැම දෙයක්ම මම ලෝකයේ ආලෝකය කිව්වේ මහ පොළොව ගැන නෙමෙයි. මහ පොළොව ගැන උන්වහන්සේ කතා කරන්නේ. මුළු ලෝකයම ඇවිල්ලා ගන්න. ඒකයි උන්වහන්සේ ලෝකයේ ආලෝකය කියලා. උන්වහන්සේ මේ විශ්වයේ ඉන්නේ එකයි. එතකොට අපි කොහෙද ගියත් මේ පොළොව තලෙන් ඉහළට ගියත් වෙන ග්‍රහලෝක වල කවදා හරි ඉස්සරහ කාලවලදී තාක්ෂණ දියුණුවමත් මොන මිනිස්සු මොන පියවර ගත්තත් ජේසුස් වහන්සේ ඉන්නවා. ජේසුස් වහන්සේ මොනසෙ පිළිගත් ඉන්නවා. ජේසුස් වහන්සේ ගාව ගන්නත් මොකද උන්වහන්සේ තමයි මේ ලෝකේ ආලෝකය කරලා තියෙන්නේ. ඒක තමයි සුද්ධාංශගේ වචනේ. සුද්ධාංශ කඩුව. දේව වචනේම කඩුව කිව්වේ මෙන්න මේකයි. නැත්නම් අපිට මේක අවබෝධ ගන්න බෑ. මිනිස්සයාට මේ දේව වචනේ කඩුව වල සෑම එළිදරව්වක්ම ඒ බලයක්ම පවත්තන මොකක්ද මේ කියන්නේ නැත්නම් මේ කියව සාමාන්‍ය විදිහට අපේ බුද්ධියෙන් තේරුම් ගත්තොත් අපි ඊට සංතාරක සහ අනිත් දේවල් තමයි අපිට වැටහීම ඇති කරන්න අපේ ජීවිතේට. ඉතින් උන්වහන්සේ කතා කරපු කඩුව ගැන තමයි මම වැඩිම කිව්වේ දේව වචන නැමැති ආත්මයන් වහන්සේ කඩුව. එතකොට අපි ඇත්තට මේ දේව වචනේ දරනකොට අපි මේ ආත්මයන් වහන්සේ කඩුවක් අපි අත තියෙන්නේ. මේකෙන් අපේ ජීවිතේ නිදහස වෙනවා. මනුෂ්‍යයන්ට පීඩා කරන්න ඕන. තව කෙනෙක් කරදර කරන්න නෙමෙයි තියෙන්නේ. කිසිම ජේසුස් නඳුන නැතිව කරදර කරන්න නෙමෙයි තියෙන්නේ. මේක තමයි මිනිස්යාව ඒ අන්ධකාරයෙන් එළියට ගේන තැන. ඒ එළියට ගෙන දේ වචනය තුළ කතා කරන්නේ පැහැදිලි කතාවේ මිනිස්යාගේ මනස සම්පූර්ණ බුද්ධිය ඉවරනේ දේ වචන සත්‍යයක් බවට පත් වෙන පටන් ගන්නවා. මේ සත්‍යතාවයේ ආත්මයන් මේ වචනය තුළ ක්‍රියා කරන සත්‍යතාවය මේක පෙන්වන මේ ලෝකෙ තුළ. ඉතින් මේක තමයි ඔයගොල්ලන්ට බෙදාගන්න ඉතින් ඔයගොල්ලොත් මේක බලන්න අදහස් තියෙනවා දාන්න අඩුපාඩු ඇති මේක මගේ පළවෙනි වීඩියෝ එක ඒ හින්දා හැමෝටම ස්තුතියි මේක බලපු හැමෝටම දේශනා තුළ වර්ධනය වෙන දෙවියන් වහන්සේ හස් දැනගන්න දෙවියන් වහන්සේ ගොඩක් දේවල් අපිට දීලා අපි වරප්‍රසාදයක් භුක්ති විඳින්න ඒ වරප්‍රසාද සතුටින් අනිත් හැමෝටම බෙදා ගන්න. ඉතින් හැමෝටම ජේසුස් වීටයි